බුදුරජාණන් වහන්සේගේ වචනෙට කීකරු වෙච්ච කෙනාට දුකක් නම් ලැබෙන්නේ නැහැ. හොඳ මිනිසුන්ගේ වචනෙට එකතු වෙන්න. මේ ලෝකේ පහළ වුණ හොඳම මනුස්ස රත්නය බුදුරජාණන් වහන්සේ. මහා පුරුෂ රත්නය බුදුරජාණන් වහන්සේ. සත්හට වෙන බව දුකට වෙදදුරාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ශාන්ති නායකයන්න් වහන්සේ බුදුරජාණන් වහන්සේ. අවිද්‍යා අන්ධකාරයේ දුරු කරන හිරු මණ්ඩල බුදුරජාණන් වහන්සේ. කෙලෙස් 10 සංසිඳවන සඳ මණ්ඩල බුදුරජාණන් වහන්සේ. දාඩියෙන් තෙත්තුන ශරීරේ හමාගෙන යන සීතල සුළඟ බුදුරජාණන් වහන්සේ. සීතල පැම්පකුණ බුදුරජාණන් වහන්සේ. නියං සායට වහින මහා මේඝය බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි අමෘත දායකයන්න් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිතලම සරණ යන්න. ඒ සුගතයන් වහන්සේ මම සරණ යනවා. ඔබට විතරක් ලැබිච්ච ශාන්තියක් මේක. මේ ලෝකේ කෝටි 800ක් ජනතාව සිටිනවා. නිකලෙස් මුනිවරයෙක්ගේ ශාන්තිය සවම්පත් වලට ඇහෙන්නේ කී දෙනෙකුටද? බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියන්නේ ගීතයක් වගේ. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියන්නේ පිපාසයට සීතල වතුරක් වගේ. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියන්නේ අඳුරු ලෝකයට ආලෝකයක් වගේ. ගිමනෙන් තැවුණු ජීවිතයකට සුළම් පොදක් වගේ. බුදුගුණ අනන්තයි.